24newslanka.com මොනවද විශ්වගේ අලුත් තොරතුරු චිත්‍රපටයක පහුගිය දවස්වල වැඩ කටයුතු ඉවර කරා සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ නිෂ්පාදකවරයා වුණේ සුනිල් ෆර්නැන්ඩෝ මහත්මයා චිත්‍රපටයක වැඩ ඉවර කරා තව කාලෙකට තව චිත්‍රපටයක් එන්න තියෙනවා ඉතින් විජේනන්සිරි මහත්මයාගේ අන්තිමටම ඉවර කරපු මම හිතන්නේ දෙවෙනි චිත්‍රපටය ඒ චිත්‍රපටය 64 මායම් කියන චිත්‍රපටය 24newslanka.com ළඟදී පවුලට තවත් අමුත්තෙක් එක්ුණා ඒ ගැන මොකද හිතෙන්නේ මට මගේ වයිෆ්ට එරන්දිට ළඟදී පුතෙක් ලැබුණා අගෝස්තු 13 වෙනිදා. ඉතින් දැන් මගේ පවුලේ මමයි මගේ බිරිඳයි දුවයි පුතයි. ඉතින් තාම පුතාට නමක් තියලා නැහැ. නම තියන්න බාර දීලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාට. ඉතින් ගොඩක් සන්තෝෂෙන් ඉන්නවා අපේ පවුලට අලුතෙන් ආපු අමුත්තත් එක්ක. 24newslanka.com විශ්වගේ තාත්තා දේශපාලනයට සම්බන්ධයි නේද? ඔයාට එහෙම අදහසක් නැද්ද? මගේ තාත්තා දේශපාලන සම්බන්ධයි. හැබැයි මම දේශපාලනය කරනවද නැද්ද කියන එක මට තාම තීරණයක් නැහැ. විතරක් නෙවෙයි ඉදිරියට කරයිද කියලා මම දන්නෙත් නැහැ. ඒක ඉදිරියට වෙන දෙයක්. ඒ කියන්නේ අපි බලමු කියන්නේ මගේ දෛවය ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක මම තීරණය ගන්න බැහැ මට. ඉතින් ඒද නැද්ද කියන මම දන්නේ දැන් නම් එහෙම අදහසක් ඇත්තරම නැහැ. මට දැන් තියෙන්නේ මම කලා ක්ෂේත්‍රයට ආවේ ගොඩක් අමාරුවෙන් මගේ පියා මේ ශේෂ්ත්‍රයට දැම්මට පස්සේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා මගේ ගුරුවරයා එතුමාගෙන් ගුරු හරුකම් ලබාගෙන තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ බොහොම අමාරුවෙන් ඉතින් ඉගෙනීමක් කළා අවුරුදු 3ක ඉතින් ඒ දැනට තියෙන්නේ කලා ලෝකයේ ඒ ගමන තමයි දේශපාලන ගමන තාමත් හිතේ නැහැ 24newslanka.com යෝන් මිලියන් සමග ඔබ රංගපානව දකින විට එරන්දිට තරහ යන්නේ නැද්ද මෙහෙමයි එරන්දි එතනදී තේරුම් අරන් තියෙනවා ගොඩක් වෙලාවට ඒ නිසා දැන් යාට ඇති මම කියන්නේ ඉරිසියාවක් තරහක් නැතුව ඇති කියලා මම හිතන්නේ තියෙනවා ඇති අනිවාර්යයෙන්ම හැබැයි ඉතින් එයා පාලනය කරන් ඉන්න මොකද මම කරන්නේ මගේ වෘත්තිය එයා මාව මේ දේවල් හැමදේම දැනගෙන තමයි එයා මගෙත් එක්ක සම්බන්ධ වුණේ මගේ ජීවිත ගමනට ඉතින් එයා මේ වෙද්දි මගේ ජීවිත ගමනට එයා ලොකු සහයෝගයක් ලබා දෙනවා මම විශ්වාස කරනවා ඉදිරියේදී මගේ දරුවනුත් මට ඒකට ලොකු සහයෝගයක් ලබා දෙයි කියලා. එදා මට දෙමාපියෝ ලබා දුන්න සහයෝගය මගේ සහෝදරිය මට ලබා දුන්න සහයෝගයම අද මට මගේ බිරිඳගෙන් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ එයාට එහෙම ඇති කියලා තිබුණත් එයා ඒක යටපත් කරගන්නේ මොකද එයාට මාව ලොකු විශ්වාසයක් තියෙන හින්දා. 24newslanka.com රංගපෑමෙන් පමණක් අද පෞල් ජීවිතයක් අඩත්තු කරගන්න පුළුවන්ද? මට නම් දැනට එහෙම ගැටලුවක් වෙලා නැහැ. මම අවුරුදු 21 ඉඳන් 20 ඉඳන් රංගනේ ඉන්නේ. ඉතින් මට නම් තාමත් එහෙම ගැටලුවක් වෙලා නැහැ. මම දන්නේ එහෙම ගැටලුවක් තියනවද කියලා නම්. හැබැයි මට නම් එහෙම ගැටලුවක් නැහැ. මම මේ වෙනතුරු මගේ රංගපෑමෙන් මං හොයාගන්න සල්ලින් තමයි කාලා බීලා ඇඳලා සියලු කරලා ඉඳලා තියෙන්නේ. බඳින්න කලින් ඉඳන් සහ බැඳලා පස්සෙත් ඒ දෙම තමයි 24newslanka.com වර්තමානයේ ජනප්‍රිය කලාකරුවන්ට විවිධ කටකතා ඇති වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද? කටකතා හැදෙන්නේ ඒක සාමාන්‍ය දෙයක්. මොකද කලාකරුවෙකුට තරම් නෙමෙයි ගමක වුණත් ඕන මිනිසෙකුටම කටකතාවක් හැදෙන්න පුළුවන්. නළුවෙකුට, නිලියෙකුට, රංගන ශිල්පියෙකුට, ශිල්පිනියෙකුට කටකතාවක් හැදෙනවා කියන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ මේක සත්‍යයක්ද අසත්‍යයක්ද කියන එක හරියට බලලයි අපි ඒකට ඇඟිලි දික් කරන්න ඕනේ. ඉතින් කටකතාවල් කියන එක නම් සාමාන්‍ය දෙයක් මටත් හැදිලා තියෙනවා. ඒක එච්චර ඔලුවට ගන්න ඕන දෙයක් නෙමෙයි මම නම් හිතන විදියට. 24newslanka.com ඔයා දෙමව්පියෝ එක්ක ගත කළ ජීවිතයත් එක්ක බලනකොට දැන් ඔයාත් බිරිඳත් දෙමව්පියන් වීම තුළ මොන වගේ වගකීමක්ද දැනෙන්නේ? ඇත්තටම කියනවා නම් පළවෙනිටම ලොකු තනිකමක් වගේ දැනුණා පළවෙනිටම බැඳපු විවාහ වුණ අලුත. ඒක මටත් බිරිඳටත් දෙන්නටම දැනුණා. හැබැයි දැන් ඒක ගොඩක් දුරට අඩු වෙලා මොකද එයාගේ දෙමව්පියොත් මගේ දෙමව්පියොත් අපි ළඟින්ම ඉන්නවා. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අද අපි දෙන්නට ඉන්න අපි දෙන්නගේ දරුවෝ දෙන්න දිහා බලපුවම අපි දෙන්නගේ පොඩි කාලේ තේරෙනවා දැනෙනවා. ඉතින් ඒ වගකීම් බාර ගන්න ඕනේ කියන හැඟීම තියෙනවා. ඉතින් ඒ නිසා දෙමාපියන්ගෙන් ඈත්ුනේ ගොඩක් දුකක්. හැබැයි ඈත් වෙලා නැහැ. අපි හැම වෙලාවෙම අපිට පුළුවන් හැම වෙලාවකම අපි අපේ දෙමාපියොත් එක්ක ඉන්නවා. 24newslanka.com පියකු වීමත් එක්ක ඇතිවෙච්ච වගකීම් එක්ක කලා ලෝකයේ ඔයාගේ වැඩ කටයුතු සීමා වෙයිද? වැඩ කටයුතු සීමා වෙන්න මගේ බිරිඳ මට ඉඩ දීලා නැහැ. එයා හැමතිස්සෙම
මට ඒ නිදහස දීලා තියෙනවා ඒ වැඩ කටයුතු ටික කරන්න. ඉතින් ඒ නිසා සමහර අවස්ථාවල බිරිඳ මගෙන් පොඩ්ඩක් හරි අඩුපාඩුවකදී මම වගේ පොඩ්ඩක් හරි දින පොඩ්ඩක් මේවා කරලා ඉඳලා මම මේ වැඩ කටයුතු ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ගොඩක් දරුවෝ දෙන්නෙක්ගේ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකත් එතනදී මගේ වැඩ කටයුතුත් එක පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙනවා ඇති මගේ පවුලට. හැබැයි මම ඒව හැමතිස්සෙම උත්සාහ කරනවා නිරාකරණය කරන වැඩ කටයුතු කරගෙන යන්න. මගේ බිරිඳ මට දෙන්නදී ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් දෙනවා. 24newslanka.com දැන් ජීවිතේට මොන වගේ හිනද එකතු වෙලා තියෙන්නේ? කලා ලෝකයේ ඉදිරි ගමනක් යන්න ඕනේ කියන හීනේ කොහොමත් මගේ කාලේ නම් හිතේ තිබුණ දේ. ඒ වගේම මගේ දුවටයි පුතාටයි හොඳ ඉගෙනීමක් ලබා දෙන්න ඕනේ කියන හීනේ මගේ බිරිඳගෙත් දෙන්නගෙම තියෙනවා. ඉතින් ඒ වගේම අපේ දෙමව්පියන්ට හොඳට සලකන්න ඕනේ. මගේ අපේ සහෝදර සහෝදරියන්ට ඒගොල්ලන්ට හොඳට සලකන්න ඕනේ කියන එක. ඒ වගේම ගෙදරක් හදන්නත් ලොකු ආසාවක් තියෙනවා බිරිඳගේ මගේ දෙන්නගෙම. අපි ඒක තාම ස්ථානයක් තාම හිතලා නැහැ. බලමු ඉස්සරහට යන විදියට. මේවා තමයි දැනට තියෙන හීන. .24newslanka.com